ඔන්න පොරොන්දු වුණු විදිහටම ඔයාලට මම ගියපු ෆස්ට් කම්පිටිෂන් එකේ වීඩියෝ එක අරන් ආවා. මේක ඉන්ටර්නැෂනල් ජූනියර් ෂෙෆ්ස් කල්නරි ශ්‍රී ලංකා 2025. ඉතින් එයාලගේත් ෆස්ට් කම්පිටිෂන් එක මේක. එයාලත් ඕගනයිස් කරේ පළවෙනි වතාවට. ඉතින් මමත් මගේ මේ කේක් ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙහෙම කම්පිටිෂන් එකකට ඉදිරිපත් වුණේ. මම ස්ට්‍රක්චර් කැටගරි එකෙන් ඉදිරිපත් වුණා. ඉතින් මට ඒකෙන් බ්‍රොන්ස් මෙඩල් එක ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් මේ අද තියෙන්නේ මං කරපු ස්ට්‍රක්චර් එකේ පුංචි වීඩියෝ එකක්. ඒ වගේම තමයි මේකට ආසියාතික ගොඩාක් රටවල් වලින් තරඟකාරීත්වයටත් වගේම ජජ් පැනල් එකටත් ගොඩක් අය ආවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් ගොඩාක් කැටගරිස් තිබුණා. ඉතින් මේ තියෙන්නේ මගේ ස්ට්‍රක්චර් එක. ඉතින් එයාලගේ ස්ට්‍රක්චර් කැටගරි එකේ රූල්ස් තිබුණා. අඩි 4කට වඩා උස වෙන්න ඕන, කේක් ග්‍රෑම් 500ක් මොනවා හරි ෆ්ලේවර් එකකින් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ නීති රීති තිබුණා. ඉතින් මම තෝරගත්තේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක ෆ්ලෝරල් තීම් එකකට යන්න. වැඩි පාවිච්චි නොවන පාටක් නිසා කොළ පාට තෝරගත්තා. ඒකට සුදු පාටින් තමයි මම sugar flowers දැම්මේ. sugar flowers විදියට පියෝනි, ඒ වගේම රෝස, filler flowers විදියට පොඩි සකුරා vibe එකක් වගේ. ඒ වගේම මම ඕකිඩ් මලුත් මේකට හැදුවා. හැබැයි මම ඕකිඩ් ටික මේකට සෙට් කරේ නැහැ. මම මේකට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මම මේ හදාන්නේ රෝස මල් ටික. ඇත්තටම මේකට ගොඩාක් කලින් ඉඳන් ඇප්ලයි කරලා තිබුණාට මම වැඩ පටන් ගත්තේ සතියක් කහමාරක් වගේ තියෙද්දි ගොඩක් හදිස්සියෙන් තමයි මම වැඩ පටන් ගත්තේ. කම්පිටිෂන් එකකට යනකොට ඇත්තට මෙහෙම බෑ. ටිකක් කල් ඇතුව හිමීට වැඩ පටන් ගන්න. එතකොට ඔයාලට උනත් ලේසි. මේ තියෙන මම රෝස මල් ටික හදාගත්තු විදිහ. මේක ඉතින් මට එකකින් කියන්න බෑ මෙතන. ඔයාලට බලන්න පුළුවන්. sugar paste එකෙන් තමයි මම මේ මල් ටික හදන්නේ. මේ තියෙන්නේ මම පයින් කෝන්ස් කපාගත්තු විදිහ. ඉතින් මම මේකට පොඩි වෙනසකුත් කරා. ඔයාලට පුළුවන් බලා ගන්න මේ සාමාන්‍ය පයින් කෝන් එකේ සයිස් එක හැඩය. මම මේක දිගට අරගෙන පොඩි වෙනසක් කරා. ඒ වගේම ෆිල් කරන්න බෙරි ටයිප් එකකිනුත් මම හදාගත්තා සුදු පාටින්. ඇත්තට මේක ඒ පාටම වෙන්න ඕනේ හැම දෙයක් නෑ. මම ගියපු තීම් එකේ කලර් එකට මට හිතුණු විදියට මම ඒවා කරේ. මේ තියෙන්නේ කොළ. මේ තියෙන්නේ මම හදාගත්තු ටිකක් වෙනස් රෝස එකක් එක්ක සාමාන්‍ය රෝස මල. ඔයාලට ඒකේ වෙනස පේනවා ඇති. ඉතින් පියෝනි වලත් මං හිතන්නේ වීඩියෝස් මොනවත් ක්ලිප් නැහැ මං ගාව. ඕවරෝල් මේ තියෙන්නේ මං හදාගත්තු මල් ටික. මේ හදලා තියන්නේ සකුරා මල්ට, ඒ කියන්නේ හදන පිළිවෙලට හදපු මල් ටිකක් ෆිල් කරන්න. ඉතින් මේ මහ රෑක නිදමරාගෙන හදපු මල් තමයි මල් බොක්ස් එකක් පිරෙන්න හැදුවේ. ඉතින් මේ කම්පිටිෂන් එක ගැන කියනවා නම් ගොඩාක් සම්මානලාභී ගොඩාක් ෂෙෆ්ලා ඇවිල්ලා හිටියා. නම් වලින් කියන්න බෑ. ලංකාවේ වගේම ආසියාතික රටවල් වලින් ඉන්දියාව, තායිලන්තය වගේ ගොඩාක් රටවල් වලින් ඇවිල්ලා හිටියා. ඉතින් ගොඩක් සතුටුයි. එයාලා මේ ලංකාවේ මේ කම්පිටිෂන් එක පළවෙනි වතාවට සංවිධානය වෙන්නේ. ඉතින් ඒකටත් ඒ වගේ පිරිසක් සහභාගී වීම ඇත්තටම සතුටුයි. මේ එක ඩමි එකකට මම හිතුව ඩිසයින් එකක් මේම පොඩි ෆොන්ඩන්ට් කෑලි එක ෂේප් එකක් නැති වෙන්න කපලා කලර්ස් දෙකකින් දාගෙන යන එක. ඒක කරගෙන යනකොට ඇත්තටම මට හිතුණා කිසිම මේ ලස්සනක් ඒකේ හොඳක් නැහැ කියලා. ඉතින් අපි ඒක ගලවලා අයින් කරා. මේ තියෙන්නේ ක්‍රැකල් ෆොන්ඩන්ට් එකෙන් මම උඩම ඩමි එක කවර් කරගත්තු විදිහ. ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ ක්‍රැකල් ෆොන්ඩන්ට් එකක් හදාගන්න නම් බ්ලෝ ටෝච් එකක් අනිවාර්යෙන් ඕන. ඉතින් මේ වෙලාවේදී මම ළඟ බ්ලෝ ටෝච් එකක් තිබුණේ නැහැ. හැබැයි මේක නොකර අතාරින්නත් මට හිතුන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් කල්පනා කළා මම මේ ෆොන්ඩන්ට් එක මේ ක්‍රැකල් ෆොන්ඩන්ට් එක අවන් එක ආධාරයෙන් තමයි හදාගත්තේ. ඇත්තටම ජජ් පැනල් එකෙනුත් මට ඒකට හොඳ කොම්ප්ලිමෙන්ට්ස් හම්බුණා. ඒ කියන්නේ එයාලා මේ ඕවරෝල් අපේ ස්ට්‍රක්චර් එක ගැන අපෙන් විස්තර අහද්දී මේක කරේ කොහොමද කියලා අනිවාර්යෙන් එයාලා අහනවා. රෙසිපි එක අහනවා. මොකද මේක අපි වෙන කොහෙන් හරි ගෙනාවද දන්නේ නැහැනේ. ඉතින් කරේ කොහොමද කියලා අහුවහම ඇත්තටම එයාලා ගොඩක් සතුටු වුණා. ඒ වගේ මෙතඩ් එකක් පාවිච්චි කරලා මේ වැඩේ කරගත්තු එක. ඉතින් මේ තියෙන්නේ මම පොඩි ගෝල් ටච් එකක් දෙන විදිහ. ඒ වගේම මම මේ අන්තිම ඩමි එක යටම තියෙන ඩමි එක තමයි මේ
මේකෙදි මම ෆොන්ඩන්ට් සම්පූර්ණයෙන්ම කවර් කරගෙන මේකේ පිටිපස්සේ එක කොටසක තමයි මගේ කේක් එක තියෙන්නේ. ඒක ලොකු වෙනසක් පේන්නේ නැහැ මං කේක් ඇතුළු කරා කියලා. මම සම්පූර්ණ රෆල්ස් වලින් රෆල් රෝසස් දාලා තමයි මේක කවර් කරේ. මේ තියෙන්නේ ෆයිනල් ෆිනිෂින් එක මම කම්පිටිෂන් එක දවසේ කම්පිටිෂන් ටේබල් එකට මේකම තමයි අරේන්ජ් කරලා තිබුණේ. ගොඩක් අය ඇවිල්ලා හිටියා. ගොඩාක් ඇත්තටම මගේ ස්ට්‍රක්චර් එක තමයි එතන තිබුණ පොඩිම ස්ට්‍රක්චර් එක. හැබැයි මට පුළුවන් වුණා මේකට බ්‍රොන්ස් මෙඩල් එකක් ගන්න.